ඉස්සර ඉඳන් කියා දීපන ගුරුවරුන්ට ගෞරව කරන්න කියන වතාවක් කියනකොට නේද? දැන් ওই ගොඩාක් වෙලාට හාමුදුරුවෝ ඔය අර අවුරුදු දවස්වල එහෙම දැන් පන්සල ලොකු හාමුදුරුවෝ පඬිතු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ ඔක්කොම අර පත්කඩේ අරගෙන ඉන්නත් අරගෙන ඒ අපවත් නායක හාමුදුරුවෝගේ පින්තූර ඉස්සරහ ගිහිල්ලා බ්ලොක්යක් තියලා ඒ කරන්න අර මේ පොඩි කට්ටියට ඒක කියා දෙනවා මේමයි ලොකුවන්ට අපි ගැලපියෙත් මේමයි ඔයගොල්ලත් මේ ඒක මතක තියාගෙන මේ කරන්න ඒ කාලේ ලොකු නායක හාමුදුරුවෝ ඉන්නවා ඒ විදිහට හරි ගැස්සුවේ නැත්නම් නේ ඔව් මේනයි දැන් වෙලා තියෙන්නේ ඒවා ඕනිගේ අනවශ්‍යම දේ කරන්නේ අනවශ්‍ය දේවල් තමයි ඉතාලියේ ඉන්නේ හොඳයි කියලානේ. මේ ඉස්සර පුරිවෙන්ට යන්න කලින් පන්සලේදී වතාවක් හරියට ඔක්කොම පුරුදු කළානේ පිරිවෙන්ට යන්න. ඊට පස්සේ පිරිවෙනේ ගියාම ඒ හොඳ කෙනෙක් උගේ පාන්දර නැගිටිනවා ගුරුවරුන්ට සලකනවා ඒ ඔක්කොම වතාවක් ඉන්නේ බලන්න ඉස්සෙල්ලා මේ ටික තමයි ශිෂ්‍යයාව තේරුම් ගන්නෙත් ලොකුවන්ව මෙයා කොහොමද හොඳ ඒක නේ එකපාරට මහාන කරන්නේ නෑ ඒක තමයි හොඳ ගුරුවරු කාලයක් පන්සලේ ඉන්නවා ඊට පස්සේ නායක ඉස්සර අවුරුද්දක් විතර පන්සලේ ඉන්නවනේ ඔක්කොම අතු ගන්න අර පස් කරන්නේ පින්ඩ පාතේ ඒකල් පින්ඩ පාතනේ ගිහින් තියෙන පින්ඩ පාතේ යනකොට පිටපස්සෙන් ඉන්න පාත් අරගෙන යනවනේ තාලන්ත දෙක තාම පේනවා තාලන්තේ එහෙම ඒක තියෙනවනේ ගුරුමෙත් තියෙනවා ගුරුමෙත් තාලන්තේ දෙකේ සමහර වෙලාවට පොඩි ළමෙක් හරි පොඩි හාමුදුර කෙනෙක් හරි අර මේ ටිකල බෙල් එකේ ගහනවා ඒකට අර කට්ටිය දන්නවනේ මෙහෙම වඩිනෝ පින්ඩ පාතේට මේ වෙලාවේ කියලා ඒ සද්දෙන් ඊට පිටවස්ස ළමයි කීප දෙනෙක් එනවා අර මේ බාස්කට් අරගෙන මේක කියන එළවලු අර මේව දානවනේ ඒක දානවා ඒක නයි කහඹල වැඩිපුර වෙනවා නම් ඒකට පාත්‍ර අර බාදියට දානවා බාදියක හරි වාදනයක දානවා ඒ පාත්‍ර තිනකොට ඒක බරක් නෑනේ මහාන වෙන මහාවුණන් පස්සේ පන්සලේ මූලික අධ්‍යාපනය දෙනවමනේ අනිවාර්යෙන් කටපාඩම් දෙන්නවා උදේ පාන්දර ඒ පාඩම් දෙන්නවා අනිවාර්යෙන් යනවා පාඩම් දීලා පාඩම් අරගෙන ඊට පස්සේ ආයෙත් තව ටිකක් කියලා දීලා නේද වචන කපුරු කියන්නේ කොහමද කියලා ඒ හොඳට සම්පූර්ණව මොකද මේ මූලික තියෙන සාමාන්‍යයෙන් බණ්ඩාම් පොතේ තියෙනෝනේ ඔය ටික ඔක්කොම ඒක හාමුදුරුවෝ දැන් පන්සල විතරයි නෙමෙයි ගෙදරත් එහෙමනේ. ඒ ගෙවල් වලත් ඒ පොඩි කාලේ ඉඳන් මේ ගෙදර ඔක්කොම එකට කතා බහ කරලා පිළිතුරු කිරීම කරලා නේද? ඒ වැඩි හිටියට සලකලා ගෞරව කරලා ඒ ටික හරියට තියෙනවා මේ ස්ථාර්ථකයක් කියලා එකක් හරිත් ඒකෙන් තමයි මේ ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. අල්ලබ පාරිභෝගිකයක් කියලා. තව හරි දුක හිතන දේ තමයි හාමුදුරුවෝ දැන් අම්මා තාත්තා ගොඩාක් කරලා ළමයිව උගන්වන්නේ කියලා ඉතින් ඔය දේවල් කරනවා ඇත්තටම සල්ලි වේදන් කරනවා ඔක්කොම කරනවා හැබැයි කාලයක් ගියාම මේ ඒ අම්මා තාත්තලම පසුතැවෙනවා මේ දරුවෝ දැන් ඉස්සර දරුවෝ අම්මා තාත්තා ගමේ දාලා කොළඹට ආවා දැන් එහෙම නෙවෙයි දරුවෝ යන්තම් මොනවා හරි ඉගෙනගෙන පිටරටම යනවා ආයි හම්බ වෙන්නේ නැහැ සමහර වෙලාවට මේ ඒගොල්ලන්ට බිසි කියලා කියනවා අම්මා තාත්තා බලන්නේ කතා කරන්න වෙලාවක් මට මතක හාමුදුරුවෝ මේ දවස් අපේ අපොතිච්ච නායක හාමුදුරුවෝයි මම කිව්වද පොඩි කතාවක් හාමුදුරුවන්ට දැන් අපොතිච්ච නායක හාමුදුරුවෝයි මමයි පිටිචකට යනවා දැන් මෙයා ආවා කලින් දවසේ වෙන කිව්වා හාමුදුරුවනේ මේ අම්මට පිටියක් කියන්න කියලා අපි කිව්වා හා කියලා දැන් විලමතක පොඩි වාහනයක නැවැත්තුවා පන්සල ඉස්සරහා ඊට පස්සේ නායක හාමුදුරුවෝ මම තමයි පිටියට යන්නේ මම ගියාම තව නෝන කෙනෙක් ආවා එයා දැන් වාහනේනේ නෝන යත් යන්න අපිත් එක්කම එයා ඉස්සරහ සීට් එක වාඩි වුණා පිටිපස්සේ සීට් එක වාඩි වුණා නායක හාමුදුරුවෝ මමයි දැන් මේ පුතා මෙතන දරෝ ඉන්නේ ඉඳලා ওই මහරගාපිට යන්නේ ගිහිල්ලා ওই ජපුර කැම්පස් ඉස්සරහින් බෝගහක් තියෙන්නේ ඉතින් ඉස්සරහින් තියනවාද පිළිකර කඩයක් එතන පිළිකරකුත් ගත්තා පිළිකරකුත් හරිය මොකක්ද පිළිකර වගේක් ගත්තා දැන් මෙයා ඩ්‍රයිව් කරන ගමන් පුතෙක් ඩ්‍රයිව් කරන්නේ මෙයා ඩ්‍රයිව් කරන ගමන් කියනවා ආම්දුරනේ මම ඉන්නේ එංගලන්තේ මම ડોක්ටර්ස් කෙනෙක් මිදාසොර මම රිසර්ච් එකට ආවේ කට්ටල් පරීක්ෂණයකට තමයි ආවේ කොළඹ කියලා ලංකාවට ආවේ කියලා මේ ඉස්සරහින් ඉන්නේ ආගේ නෝනාගේ අම්මා දන්නවා කියන්නේ මේ හැබැයි ඉතින් යනවා කියනවා මේ පාරවල් හැටි බලන්න මිනිස්සු දන්නේ නැහැ මිනිස්සු පයින් දන්නේ නැහැ කිසිම දිනයක් නැහැ ඉතින් මේ කියන්නේ ඔක්කොම හරි ඉතින් අපි බොහොම හොඳයි ඒක ඇත්ත කතාවක් ඉතින් ඔහොම ගිහිල්ලා ගියා හඳුරු මහරගම පහු කරලා කොහෙද ගියා ගිහිල්ලා දැන්
අතුරු පාරකට දැම්මා. ඔව්. එතන අතුරු පාරකින් ආවොත් තවත් පාරකට දැම්මා. දැන් අපි මෙහෙඳ 9 විතර පටන් ගත්තා යන වෙනවරයක් නේ. දාඩ කිට්ටු යන්නේ. දැන් නායක ආන්දර මොකද මොකද වෙන්නේ කියලා. නායකන් ටික කිනාල මොකද්ද මේ ප්‍රතිබන්ධ කරේ මම ඉන්නේ කියලා. මේ ඔන්න ගිහිල්ලා මේ ඊට පස්සේ දැන් මෙහෙම ඔය යන අතරතුරේදී අර පුතා සෑහෙන බන තමයි ඉතින් අර ඒ හොඳයි මේ හොඳයි නේ අර එකයි මේකයි හැනේ කතා ටිකක් මේ අනේ ගිහිල්ලා ඊට පස්සේ මහා කැඩිච්ච බිනිච්ච දොරක් ළඟ ගේට්ටුවක් ළඟ නැවැත්තුවා අනේ නවත්තලා අපි ඊට පස්සේ තට්ටු කරා කාට කවුද කී වයසක 100 කෙනෙක් ඇතුළේ ඉඳලා ආවා දුර ඇරියා ඒකට ගියා බලන් ගිහන මේ වගේ නිකන් කලබල පිට්ටනියක් තියෙනවා අර එක එක තැන්වල ඉඳලා මේ අවුව කපිනවා මේ කියන්නේ අවුවේ උදේ අනිත් බලන් ගියාම මම වැඩ හිටින්න නිසා හරිද ඒකට දාලා මේක ඕ දැන් අපිට තේරුණා දැන් වැඩේ මොකද්ද කියලා මේ අම්මා ඉන්න මේ වැඩ හිටින නිවාසයක තමයි ඉන්නේ කියලා දැන් ආයෙ ගහන හම්බුනේ මේ වාඩි වෙන්න පුටුවක් කියලා එකක් නෑ ටියාන්තන් අර වයසක 100 ඒන් බලා ගන්න එක්කන මේ සීට් පුටු දෙකක් ගෙන ආවා මේ අර අම්මවත් ඊට පස්සේ කරන් ආවා අනේ මේ අම්මා අපු ගමන්ම ඊට දැන් පිළිත් කරලා පිළිත් පන් ටිකක් ඕනේ අනික වීදුරක් තියෙන වීදුරකට වතුර ටිකක් තමයි ගෙනාවේ තියෙන විදිය තමයි ඒකට මේ දැන් අපිට තේරුණා දැන් මේ මොකද්ද කියලා දැන් මට හරි කවමත් ඉතින් මේ හාමුදුරුවෝ කියන මම හිතා අවුරුදු 7කට කලින් වෙච්ච දෙයක් වැඩි වෙන්න ඕනේ ටිකක් වැඩි නෑ යන්න පුළුවන් කාලේ එකක් නේ ඕ එකක් ඕ අන්න ඒක ඊට පස්සේ හාමුදුරුවෝ මේ අම්මා අහනවා පුතේ මේ කොහෙද ඉන්නේ ඔන්න මේ ප්‍රශ්න වලින් තේරෙනවා මේ පුතා පළවෙනි වතාවට තමයි අම්මව බලන්න ඉන්නේ කියලා කොහෙද ඉන්නේ කවද්ද ඉන්නේ ආවේ පුතාට ඉන්න තැනක් තියනවාද මේ නැත්තම් අපිත් එක්ක ඉන්න පුළුවන් කියලා ඉතින් මම කල්පනා කරා එතකොට මේ අර පුතා කියපු මහා අර මේ සදාචාරාත්මක කතාව බන්න ඒ හොඳයි මේ අර කන්නේ මේ බොරුනේ හැබැයි මෙයා ඉතින් ડોක්ටර්ස් කෙනෙක් මෙයා ડોක්ටර්ස් කෙනෙක් මෙයා ලංකාවට වෙලා සිට අම්මා බලන්නේ නෙවෙයි මේ මොකද්ද ඔය ටිකක් රිසර්ච් එකක් කරන්නේ ඒක අපුලගේ නන්දම්මගේ ඇතුලේ ඉන්නේ ඉතින් මේ මට තේරුණා දැන් බලන්න අම්මා දැන් මෙතන අම්මගේ ආදරේ එකක් ඒ ආදරෙත් එක්කම අවදාක් කියනවා ඒ තමයි ඒ කාලේ අම්මා තාත්තලාට මෙයාලා උගන්වන්නේ මහන්සි වෙලා තියෙන ඔක්කොම දීලා තියෙන ඒ වුණාට ડોක්ටර්ස් කෙනෙක් ඉංජිනේර කෙනෙක් වෛද්‍යවරයෙක් කරන්නේ මිනිස්සෙක් කරන්න නෙවෙයි අන්තිමට බලන්නේ ડોක්ටර්ස් කෙනෙක් වුණා තමන්ගේ අම්මට ලෙඩ වෙච්ච වෙලාවට පැනඩල් පැත්තක් වගේ ළඟ නෙවෙයි ඉතින් මං මේ මොනවද ඉතින් දැන් ගොඩාක් අම්මලා අපිට කතා බහ කරද්දී කියන අනේ හාමුදුරනේ පොඩි කට්ටිය කිව්වට අහන්නේ අපිට බයිනෝ මේව ඇත්තටම කිව්වොත් අර ඩීප්ලි කල්පනා කරන්න බැලුවත් මේක ඒ ළමයින්ගේ වැරද්දක් නෙවෙයි ළමයින්ගේ නෙවෙයි ළමයින්ගේ වැරද්දක් නෙවෙයි බලන්නකෝ අපේම ජීවිතවල අපිට අම්මලා තාත්තලා ආදර්ශමත් වුණා අවවාද වුණා අපි කොච්චර ඒවා තේරුම් ගන්න අදවල මම දැන් මේ උදේ කතා කරේ මට උගන්වන මිස් කෙනෙක් ඉන්නවා කඩවත ඒ ගමන් මේ කතා කරලා හරි සතුටුයි ඉතින් මම කිව්වා එන්නම් මිස් වෙලාව කතා කරලා කියලා බලන්න යන්න ඒ මිස් ඒ කාලේ මේ මට හරි ආදරේ පන්තියේදී ළමයි ගැහුවම මිසුත් අඬනවා මහානනකොට හිතන්නකෝ ඉතින් මේ අහිංසක ළමයිට කවුද ගෑවි කියලා ඊට පස්සේ මහාන වෙනකොට ඒක ගැන වෙන්න ඕනේ හාමුදුරනේ ගුරු ගෞරවය ඒ කියන්නේ ශිෂ්‍යයෙක් විදියට ගුරුවරයාට සලකන විදියක් තියෙනවා සහ මේ ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍ය සලකන විදියක් තියෙනවා මෙතන ඔක්කොම පටලවාගෙන හාමුදුරනේ මට මතකයි මං ඉතින් මිස් මාරු වෙලා ගියාම හරියට අඬලා ලියුම් ලියනවා මිස්ට හොඳ මං දවසක් ලියනවා ඒ කාලෙත් මං කවි ලියන්න හදනවා මං ඒ ලියුම ලියලා මිස්ට මෙහෙමයි මිස් බලන්න එනවා එහෙම කියලා මේ බලන්නේ කුංචි කාලේ හයේ හතේ එතකොට කෑවත් කෙහෙල් කොලේ අමතක වෙයිද બોලේ මානේ මිස්ගේ කොලේ කියලා ඒ මිස්ට අමතක කරන්නේ නැහැ කියලා මේ මිස්ට ලියුම ලියනවා මට මේ අද උදේත් ඔක මතක් වුණා මම එවෙලම කතා කරා මිස්ට ඉතින් බොහෝ විදිහට ඉතින් ලියුම් එවනවා මේ පැවිදි වෙනවා කියලා දැනගත්තට පස්සේ හොඳ ලොකු ආණ්ඩු කෙනෙක් කියලා මේ ලංකාවෙම නෙවෙයි ලෝකෙම බබලන්න පුළුවන් කියලා ඉතින් මං කිව්වා මිස් එදා මට ඒ ලියලා එවුවා ඔක්කොම කෙල්ල මට දැන් ඕනි මිස් ළඟට එන්න ඇවිත් කතා කරන්න මේවා කියලා මම උදේ කතා කරලා කිව්වා ඒක නේද කතා වේදී පුද්ගල ලෝකාස්මින් කියලා කියන්නේ
බලන්න එදා ඒ සත් සිතින් මෛත්‍රිය සිතින් හාමුදුරුවන්ට කියපු වචන හාමුදුරු බොහොම ගෞරවයෙන් යුතුව හාමුදුරු කෙනෙක් වුණත් ඒක හිතේ තියාගෙන ඒක තමයි මම දැන් කොහේ ගියත් මම කතා කරනවා මිස්ටර් රටවල ඉන්න මම දැන් මේ රටේ ඉන්නේ ඇවිල්ලා මෙහෙමයි කියලා ඉතින් හරි සතුටුයි. දැනුත් කිව්වේ ඒක හාමුදුරු හැමතිරියේ කොහේ ගියත් මට කතා කරනවා මට මතකයි. මම කමිස් දැන් ඇවිල්ලා ළඟට ඇවිත් මිස් දැකලා බලලා කතා කරලා යන්න ඕනේ ඒකයි මේ බැලුවේ කියලා. අර සුමනහාඳුන්ට මම ඇත්තටම දැකලා තියෙනවා මේ හරි මේ කලගුණ සෙලී කියන හාමුදුරුවෝ ඇත්තටම ඒක තේරෙනවා මොකද අපි හිතියේ තත්ත්වෙත් එක්ක බලනකොට අද අපි කොයි තැනදී ඉන්නේ හැමදාම මට මේ තත්ත්වයට එන්න උදව් කරා නම් කවුරු ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය ලැබෙන්නේ දීර්ඝායු සම්පන්නිය නැති වෙච්ච අය වැඩිහිටි අයට හවුණු සැලකීම ගැන ඉගෙන හරි දැන් ළමයින් ගාතේ දැන් ළමයි හිතනවා මේ හරියේ තියෙන නවීන ලෝකේ තමයි නවීන ලෝකෙ වලට හාමුදුරුවෝ මේ අපි අර භෞතික වශයෙන් ගොඩක් දියුණාට අභ්‍යන්තරයෙන් ගොඩක් පිරිහීමක් වගේ පේනවා ගොඩක් කියන්නේ හිතටම ඒක ආන්තේ ඒක ලකින් තරංගකාරීත්වයක් ඇවිල්ලා අම්මලා තාත්තලා බලන්නෙම අර කිව්වා වගේ තමන්ගේ දරුවා හොඳ දරුවෙක් කරන්නේ නෙමෙයි පොඩි කාලේ ඉඳන්ම තරංගෙට දාලා අර ළමයා මෙහෙම දොස්තර කෙනා ඔයත් ඒ පැත්තට යන්න ඕනේ කියලා ඉතින් ළමයාට බැරි දෙයක් පටවනවා අන්තිමට ඒකෙන් ළමයාටත් ඒ අම්මා තාත්තත් එපා වෙනවා ඒක පැත්තකින් අයි තමන්ට බල කරලා කරාට තමන්ට ඒ සතුටින් කරන එක නෙමෙයි අන්තිමට කවුරුත් නැති කෙනෙක් ගිහි වෙන්නේ ඔය ගොඩක් පිටරටවල ගියාම දැන් ගියාන අපිට කට්ටියට හම්බුනාම ඒගොල්ලෝ හරි ආසන් කියන අනේ හාමුදුරුවනේ අපේ අම්මා තාත්තා අපි මේ බෝධි මහත්මයා ළඟට එක්කලා ගිහිල්ලා පන්සලක් කරන් යනවා සීල්පන්නක් කරන් යනවා මේ කල්ප අපිට මේ කටපාඩම් තුන් සූත්‍රයේම මේ දැන් ළමයින්ට ඒක නෑනේ දැන් මම කියන්නේ මම ඊටසේ ගොඩක් කට කියනවා දැන් බලන්න එදා අම්මා තාත්තා ඔයගොල්ලන්ට කරපු එක කොච්චර ආදරෙන් කරුණාවෙන් කොච්චර සතුටින්ද කියන්නේ මම කිව්වා සහ ඒක හොඳ සුන්දර බොහොම වැදගත් බොහොම ගෞරවනීය අතීතයක් තිබ්බ නේද මම කිය දරුවන්ට කොහොම ආටිකේ හදන්න සමහර මේගොල්ලෝ තරුණ වයසේ ඔක තේරෙන්නේ නැති වුණාට කාලයක් එනවා එදාට මේක තේරෙනවා දැන් ඇත්තටම මේ බීජ රෝපණය කරන්න ඕනේ ඒක උගමනාව තියෙනවා දෙමව්පියන්ට ඒ වුණාට දෙමව්පියන්ගෙනුත් අතාරිනවා අර කියන විදිහට වෙන බලාපොරොත්තුත් එක්ක මේකයි කියන්නේ මේ ඒ හොඳම කතාව දහම් පාසලේ තියෙනවනේ විදිහට ඒ දහම් පාසල පටන් ගන්න තියෙන සිංහල භාෂාවයි මේ ශ්‍රී ලංකාවේ තියෙන කිරිත් ටිකක් කල් ගිහිල්ලා ටික වයසක් වෙනකොට වැඩි හිටිය වයසේ අර කියන විදිහට තරඟට වැටිලා ඒ පැත්තට යන්න දෙනවා දහම් පාසල් ඉවන්නේ ඊට පස්සෙ ඒගොල්ලෝම දුක් වෙනවා. අනේ අපේ දරුවා මෙහෙම අපි කියන බලන්නකෝ ඒගොල්ලෝ හොඳ රස්සාව කරනවා තමයි රටවල ඉන්නෝ. අපි ළඟගෙන අපි දැන් මෙහෙම වැටිලා ඉන්නෝ. හරියට දැක්කයි වගේ කාත් කවුරුත් නැහැ. ඒක ඔක්කොම බදාගෙන ඉන්නෝ අය වයසට ගිහිල්ලා දෙන්න කෙනෙකුත් නැහැ. ඒව අතාරින්න කැමති නැහැ. ඒගොල්ලෝ හැමෙකුත් තියෙනවා. ඒක හිතින් හරිය දුක් විඳිනවා. ඒ කියන්නේ ඒගොල්ලොත් කැමති නැහැ මගේ දුව ඒ කියන්නේ රට ලෝකෙට යන වගේම නෑද හිතුරු අම්මා තාත්තා සලකනවා කියලා අර කියන දකින්නවද නමුත් මෙයාලගේ දරුවෝ එහෙම කරන්නේ නැහැ හේතුව මේගොල්ලෝ එහෙම හැදිලා නැහැ එහෙම වලසක් හදන්නේ පොඩි කාලෙම කියලා තියෙන්නේ අරත් එක්ක කතා කරන්න එපා මෙයාත් එක්ක කතා කරන්න අරයාගෝ ෆලෝ කරන්න එපා මේක ෆලෝ කරන්න එපා දැන් හොඳම නිදර්ශන දැන් මම එහෙ ඉන්න කාලේ දැක්කා අම්මයි තාත්තයි තාත්තා වයසට ගිහිල්ලා ඉස්කෝලේ කාලේ අම්මා තමයි වයසයි ඒ බේත් කරනවම තාත්තව බලයි දුවයි පුතයි දෙන්නම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඉතින් හිතන් බලන්න ඈ අපි කියන්නේ රට රෝකලට යන්නේ ඒකයි ඉතින් ඒ වෙලාවට එන්නේ ඉතින් බලන්න උදව් කරනවා ආවෙන මැරුණාට පස්සේ ආව වැඩක් නැහැ නේ ඉතින් මැරුණාට පස්සේ ඒ වුණාට අම්මලත් ඒගොල්ලෝ හංගනවා ඒගොල්ලන්ටත් ඕනේ අරගොල්ලෝ රටේ ඉන්නවා මේ කියලා එහෙම ඒකුත් තියෙනවා ඒගොල්ලන්ට මේකට හාමුදුරනේ අපිට හරි මෙයා වැඩි කියලා කියන්නේ තම නැන පමණින් දැනගතියි. ඒක නෑ. ඒකම උගත්කම නේ ගුණවත්කමත් එක්ක ක්‍රමානුකූලව ඒ දෙක එකට යනවා නම් කවදාවත් එහෙම වෙන්නේ නෑ. ඒකනේ හාමුදුරුවෝ දැන් අපි කියමුකෝ දැන් ওই ළමයි ඉගෙන ගත්තාන් පස්සේ යම් තැනක යනවනේ හාමුදුරුවෝ මේ නවීන ලෝකේ හාමුදුරුවෝ ඉස්සරහට වෙන්නේ අර තරංකාරී. එතකොට මේ ළමයින්ට මාව ස්ට්‍රෙස් එක. මේ ස්ට්‍රෙස් එක පාලනය කරන්න එකම දේ තමයි හාමුදුරුවෝ මේ ධර්මයේ ගුණය කියන වැඩි හිට සැලකීම let it go කියන අත්හැරීම සමහර දේවල් මේ කියන මේ තමන්ගේ හිත පාලනය කර ගැනීම මේව නැත්නම් හාමුදුරුවනේ මේ නවීන ලෝකෙත් ජය ගන්න පුළුවන් බෑ අනිවාර්යෙන් බෑ ගිහිල්ලා අතරමං වෙනවා ඒගොල්ලන්ට ඊට පස්සේ අර මේ අටලෝ දහමින් අපි කියන බණ පැත්තෙන් කිව්වොත්
කම්පා වෙන්න එපා කියන ඒ වුණාට ඒගොල්ලන්ට දරා ගන්න බෑ. දරා ගන්න මොනවා හරි බෑ. නැතිච්ච ගමන් ඒගොල්ලන්ට කඩා වැටෙන හොඳට මේකයි වෙන්නේ. ඒ දරා ගන්න බෑ පුරුද්දක් නැහැ මේ වගේ. ආන්න හරි පුරුද්දක් නැහැ. නෑනේ. මම ඊයේත් අර කතා කරනකොට කිව්වෙත් ඒකයි අර දරුවට උගන්වනවා විතරයි කියලා දාන්නේ. මං කිව්වා එමනේ මේ කියන්නේ එළියට යන්න දෙන්න පොඩ්ඩක් යන්න එක් කරගෙන යන්න කියලා. නෑ හාන්දුව මේමයි මේ ඔන්ලයින් පන්ති තියෙන ඉවරයක් ඕන්ලයින් මගුල මං ඊට පස්සේ අදත් කතා කරලා කිව්වා එහෙම කරන්න දෙන්න එපා. එහෙම වුණොත් ඊට පස්සේ ලෙඩෙක් වෙන්නේ මං දන්නවා ඒ වගේ ඉගෙනුම් පැත්තට විතරක් යවලා ඊට පස්සේ සමාජ සිරිත් මොකද ගන්නවා. ආම්දුරනේ ගොඩාක් ඔය පන්ති ගොඩාක් රටවල ගියාම ඒ අම්මා තාත්තට ලොකු උමනාවක් තියෙනවා දරුවෝ එළියට ඇවිල්ලා හාමුදුරන්ට වැන්දලා කියලා කතා බහ කරන්නේ. ඒ ළමයි එනවා සාදු එයාලා අම්මා තාත්තා අපහසුතාවටපත් වෙනවා. ඒ වුණාට ඒක වැරද්ද කාගේද හාමුදුරනේ? ඔය තමල තාත්තා. අම්මා තාත්තලා තමයි. ඒක හරියට හදලා. අපිට ඇති මේවා කියද්දී අර පෞද්ගලිකයෙකුට කියන්න බැරි වුණාට මේ අපි කතා කරන සාකච්ඡා පෞද්ගලික පොදුවේ කතා කරන්නේ. දැන් මම බණවලට ගිහිල්ලාම කියනවා. ඊට පස්සේ මම හොඳ බණක් කිව්වා ඒත් තාත්තලා නැති වෙලා මේ පන්සලේමයි බණ කිව්වේ. මං කිව්වා තාත්තලා අම්මලා මැරෙනකොට මේ ලොකුවට කරන ඒවා නෙවෙයි වනේ අම්මලා තාත්තලාම හොඳ ගුණධර්ම තියෙනවා. ඒවා මැරිලා පෙට්ටියට දාන්න එපා, පුච්චන්න එපා, වල දාන්න එපා. ඒ ගුණධර්ම හිතට අරගෙන ඒ තමන්ගේ දරුවෝ ඒක පියා බණ ඉවරන කියනවා අඳුතෝ බණ කියලා. හොඳයි කියලා. ඔව් බණ කියවලදී අහපු කට්ටියට ඒ විදිහට කරනවා නම් හොඳයි. හරිනේ ඒකනේ මං කිව්වා. ඒවා එහෙමයි කෙරෙන්න ඕනේ නේද මේ හත් දවසේ බණ කියනවා කියලා කියන්නේ ඒකයි මේ එයාගේ ගුණය සිහිපත් කරලා ඒ ගුණය විනාශ වෙනවා විතරක ගන්න දරුවන්ට ඥාතීන්ට තියෙන පණිවිඩය මේ දෙන්නේ ඊට පස්සේ 3 මාසයක් යනකොට අපි ආයෙ සිහිපත් කරන්නේ එයාගේ ළඟ තිබිච්ච හොඳ ගුණ අපි එතකොට දුක වේදනාව එක පැත්තකින් නැති වෙනවා ඒ හොඳ ගුණධර්ම තමන්ගේ ජීවිතයට අරන් ඒ ගුණධර්ම බෙදා දෙනකොට තමන්ට ඒ පින් අනුමෝදන් කරන්න උලා මම ඉතින් ඔය තේරෙන භාෂාවෙම කියනවා ඉතින් ගමේ විදියට ඒක අහනවා ඒකට අහලා ඒ උනාට ඉතින් එතනින් ඉස්සරයි අහනවා කියන හාමුදුරුවෝ ඒක ට්‍රෙන්ඩ් එකට යනවනේ මේ ගොඩාක් කටින් ට්‍රෙන්ඩ් එකට බුදුහාමුදුර ආදාළ කරන හැම දෙයක්ම කියලා තියෙන දේශනා කළා තියෙන්නේ ඒවත් අපෙන් ජනරල් අධ්‍යාපන වගේම ඉවත් ඉගෙන ගන්නවා නම් ඒවනේ ඒ දෙකෙන් බැලන්ස් කරන් යන්න පුළුවන්. ඉතින් මට මං කියන්නේ ඒකයි දෙමව්පියන්ගෙන් ගත්තා, ගුරුවරුන් ගත්තා, ඒ කොහොම දෙයියනේ කියලා දහමත් එක්ක තේරුම් ගන්නකොට වැරදිලා නෑ මං කොයි වෙලෙත් කියන්නේ ඒකයි. අර මහත්මා ගාන්ධි මහත්මයා වගේ මම ඉස්කෝලේ කතා කරන්න ගියාම මං කියන්නේ මගේ ජීවිතයේ ආදර්ශයට ගන්න මගේ ජීවිතයේ ආදර්ශයට ගත්ත කවදාවත් වර්ධින්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම මම අර උදාහරණයක් කිව්වේ දැන් විදුහල්පතිවරු ඉන්නවා. ඒකනේ. ඉතින් ඒගොල්ලෝ ඒ ආදර්ශයට අරගෙන තියෙනවා ඒක. මටත් සතුටුයි ඉතින් ඒවත් සතුටින් ඉන්නවාද? ඒ දෙමව්පිය සතුටු වෙනවා මම එදා කිව්වේ ඒකයි අම්මයි තාත්තයි වැසවරු 90 ගාණක්. මං කිව්වා ඇවිල්ලා බලන්නම් මං මොකද හේතුව එතකොට මාත් ස්තුති කරන්න ඕනේ ඒගොල්ලන්ට ඕගොල්ලා ඒ දරුවන් වෙනුවෙන් කැප වෙච්ච නිසා නේද අද දරුවෝ හොඳ තත්ත්වයක ඉන්නේ දරුවෝ ඔක්කොම විදුහල්පතිවරු කතිකාචාර්යවරු ඉතින් බලනවා ඒ ඉතින් ඒ ගුණධර්ම තාමත් තියෙනෝනේ ඒගොල්ලෝ සර් නැති වෙච්ච ඒ ඔක්කොම ටික එකතු වුණානේ ඒ ඒගොල්ලන්ට මේ මුල හරියට දෙමව්පියෝ ඉස්කෝලේ ගැන ගුරුවරු ගැන කියා දුන්නා ගුරුන්ගේ ඉතින් ඒ අය කොච්චර ලොකු වුණත් ඒ අයට අර ඒවා හරියට තේරුණා. ඒක තමයි ඇත්තටම ආදර්ශික චරිත කවදාවත් ඒගොල්ලන්ට වරදින්නේ නැහැ. මම කිව්වේ හරිම සතුටුයි ඒ දකින්නකොට ඉතින් ඇත්තටම මම මේ සතුටු වෙන්නේ මේ වගේ කතා බහ කරලා ඒගොල්ලන්ට මොනවාරි පුළුවන් නම් උදව්වක් කාර්යයක් කරුණාවෙන් අපි කියා දුන්නා. ඒගොල්ලෝ බොහොම ගෞරවයෙන් ඒක පිළිගත්තා. ඒ නිසා මේගොල්ලෝම ජීවිත දියුණු කරගත්තා. ඒවා හරියටම කියනවා හරියට කරව සාමාන්‍ය වික්ෂුන් වහන්සේ නමක් හැටියට අපි බලාපොරොත්තු වෙන මිනිස්සුගේ වෙන දෙයක් නෙවෙයි. නෑ ඔගොල්ලෝ හොඳයි සතුටින් ඉන්නවා. අපි මොහොමද ගෙදරක සහෝදර සහෝදරි කොච්චර වුණත් ඒ අතර තියෙන පොඩි පොඩි මේකක්. නමුත් ඒක ගමේ පන්සලක සැබෑ ස්වාමීන් වහන්සේ නමක් වහන්සේ ඇත්තටම ඒ කියන්නේ එක්කෙනෙක් නෙවෙයි හැමෝම සතුටින් ඉන්නවා නම් ගමේ හැමෝටම යමක් කමක් තියෙනවා නම් හැමෝටම කාලා බිලව සතුටින් ඉන්නවා නම් දහමින් ජීවත් වෙනවා නම් එතකොට පන්සලට හොඳයි ගමට තම මිනිස්සු හොඳයි හැමෝටම හොඳයි. ඒ අනිත් එක මේ දවස්වල වෙලා තියෙන මේ තමයි මේ තුනුවන් කෙරෙහි තියෙන මහා ඒ ශ්‍රද්ධාව අඩුකම. අඩු ඒකට මම කියන්නේ මම දැන් මේ පොය දෙකේම බණවලදී මම මතක් කරා මේ කියන කරුණාව, දයාව, මෛත්‍රී, ඉවසීම, අනුකම්පාව වචන නෙවෙයි ඒවා සිතුවිලි ඒ වචන වලට නගන්න ක්‍රියාවට නගන්නේ. එතකොට ඒකෙන් Tamanටත් අනුන්ටත් හැම කෙනාටම යහපතක් වෙන්නේ. ඇත්තටම දැන් මේ වචන විතරයි තියෙන්නේ. ඒ වචන ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. සිතුවිල්ලෙන් අවංක වෙන්නේ නැහැ. වචනෙන් ඒක පිට වෙන්නේ නැහැ. ක්‍රියාවෙන් නැත්නම් ඔක්කොම තියෙන සංදර්ශනනේ ආන්දේ.
මේ ඉස්සර කාලේ නේ ඇත්තටම අවංකවම තිබුණ තියෙන නිසා ඒවයි ප්‍රයෝජන ගත්තා. මේ පන්සල ලස්සනට විවිධ තිබුණ ගෙවලු ඒකකින් ඒ අයට විවිධ හරි ලස්සන ළමයි ටිකක් ලස්සනට ගුණ ධර්ම ඇතුළත් තියෙන ඒ අර කියනේම කරුණාවදමයි දැන් අපි මතකයි පොඩි කාලේ අන්තෝ අපි වැරද්දක් කරන්න බයයි බය කියන්නේ මේ ඔක්කොම ගමේ දන්නෝ මේ ආවල කියලා හැම කෙනා අපි ඥාතිත්වෙන් කතාවේ මාමා අයියා නැන්ද කියලා ඊට පස්සේ ඒගොල්ලත් හොඳ අවධානයෙන් ඉඳලා කියනවා ඔව් වැරද්දක් කරොත් ගෙදෙට්ටේ කේලමක් නේ ඒගොල්ලෝ කියනවා මේ පුතා මේ ආවල් විලා මේ හිටිය කොහෙද ගියේ මොකක්ද කියලා අන්න අන්නේ වගේ ඔක්කොම හරි සෙවිල්ලෙන් හිටිය ඇත්තටම හොඳ දෙයක් දැන් දන්නේ කවුරුත් දන්නේ නැහැ නේ ඒකනේ පන්සලට ගියම් පන්සලේ හාන්දරෝ ගෙදර ඉන්න ඔක්කොම දන්නව හොඳට අඳුනනවා ඒක ඇත්තටම ඒ වගේ හරි ප්‍රමාණ ගමේ ඉන්න කට්ටිය ඔක්කොම දන්නව අඳුරනවා. ඉතින් දැන් ඒව නැහැ මොකෝත් ඔක්කොම ගුණ ධර්ම පැත්තට. මෙතන ඉස්සරහට යන්න පුළුවන් තමයි කොහොමද? මෙතන ඉස්සරහට ඉතින් තම තමන්ම හැදිලා යන්න ඕනේ ඒක තමයි. මම හිතන්නේ දෙමෝපියන්ට ලොකු වගකීමක් තියෙනවා ඉස්සරහට වඩා. පන්සල් වල හාන්දරුවන්ට තියෙනවා ඒකේ හාන්දරුවෝ දැන් වෙන වෙන රැලි වලට අහුවෙලා ඇත්තම කියනවනේ එහෙම නේ හාන්දරුවන්ගෙන් කෙරෙන්න ඕනේ කාර්ය කෙරෙන්න ඕනේ හාන්දරුවෝ. ආදර්ශමත් වෙන්න ඕනේ ඒක පැත්තකින් හාන්දරුවෝ නේද? ආදර්ශමත් වෙනකොට එතකොට එයාට බණක් කියන්න අවවාදයක් කරන්න පුළුවන් ආය හාන්දරුවෝ කියන්නේ අහන්න පුළුවන් හාන්දරුවෝ හරියට මෙහෙමයි කියලා කියනවනේ. ඊට පස්සේ දෙමව්පියොත් ආදර්ශමත් වෙන්න ඕනේ. දෙමව්පියොත් සල්ලිපත්යේ මේ වගේ ඉඳලා එක එක්කෙනා විවේචනය කළා එහෙම හරියන්නේ නැහැ. දැන් ගුරුවරු ගැන විවේචනය කරනවා දෙමව්පියෝ ළමයි ඉස්සරහ තියෙන. එතකොට මෙතන ඉවරයි නේ එතනින්. එතකොට ළමයි ගුරුවරු ගැන බලන්න වැරදි ඒකට. අපි ඔයගොල්ලෝගේ මේටි අපි මොවි වහන්නේ. සමහරවිට හොඳ දේ වුණත් මේ අර අහන්න නැතුව යනවා. අපි දන්නවා ඔයාගේ හෙටියල් කෙනෙක් කියලා. දැන් ඉස්සර අපි ඉස්කෝලේට බාර දෙනකොටම වැරද්දක් කරොත් ගහන්නේ කිසිම සමාවක් දෙන්න එපා කියලා තමයි. ඊට පස්සේ වරදක් කළා බැරි වෙලාවත් ඉස්කෝලේදී අහුවෙලා මොනවා හරි වුණු ගෙදරට ආව ඊට වැඩි කුටි කන්න ඕනේ. ඕ අන්න හරි. ඕක ගෙදර කියනවනේ අර. කියනවා බයයි ඒක තමයි. ඕවා රණ්ඩු වෙලා මෙහෙට එන්නේ නැහැ. රණ්ඩු වල ගහනවා කියලා කියන්නේ. දැන් මට මගේ අත්දැකීම් කියනවා නම් හාන්දුර චක්කරේ පාඩම් ගන්න ඕනේ. ඔව්. චක්කරේ පාඩම් නැතුව දවසක් ඉස්කෝලේ නවත්තලා අත දන ගහලා චක්කරේ පාඩම් දිහා තමයි ගෙදර යන්න ඕනේ කියලා. ගෙදර එනකොට අක්කලා ආවිල්ලා කියලා ඔය කෝ කියලා අපි එක්කම අක්කලා ආයි කියලා ඔක්කොම එක්කනේ ඒ ගමන් චක්කරේ පාඩම් නැතුව මේ නවත්තලා ගියා. ඒ ගමන් ගෙදර ආපු ගමන් රැට කෑම දුන්නේ චක්කරේ පාඩම් කළා තමයි රැට කන්න ඕනේ. අන්න යාගේ ඉතින් බලන්න අර කතාවක් තියෙන ඒ කාලේ ගුරුවරු අපට කරපු දඩුවම් නිසා අපි අද හිරේ යන්න තු ඉන්නවා. අද දඩුවම් කරොත් ගුරුවරු තමයි හිරේ යන්නේ කියලා කියන්නේ හරියන්නේ. දෙමෝපියෝ දැනගන්න ඕනේ Tamanගේ වගකීම. ඒක ගෙදරින් තමයි හැදෙන්නේ යමන්කෝ. එතකොට කවදාවත් අම්මයි මං වලට යාමක් කියන්නේ ඒක උදේ කොච්චර රාජකාරික වුණත් කන්නේ අම්මට අම්මා තාත්තා ඔළුව අත ගහලා ආදරෙන් කරුණාවෙන් අවවාදයක් අනුශාසනයක් අවසටත් ආවන් එහෙම කරන්නේ. එතකොට දෙගොල්ල කතා කරනවා අඩුපාඩු කතා කරගන්නවා. මම ওই ටික තමයි කියන්නේ මේ මහා බණ කියන්නේ ගිහිල්ලා. කියන්නේ දෙමෝපියෝ හරියට ඉන්නවා. දෙමෝපියෝ දැන් ගෙදර යම් යම් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වුණත් දරුවන්ට තේරෙන්නේ නැති විදිහට දරුවන්ට ප්‍රශ්න නොවන විදිහට ඒක බලා ගන්න ඕනේ. සමහර විට අපි කියමු දැන් තියෙන ප්‍රශ්න කාලයක් ගෙවුක නැති වෙන්න පුළුවන්. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ ඕක අපි ළමයි ඉස්සරහට එක කරොත් එහෙම ළමයි එක මතක තියාගන්න. ඊට පස්සේ ඒක තමයි ඒගොල්ලෝගේ ඔළුවට යන්නේ. ඒ නිසා දමෝපියෝ දැනගන්න ඕනේ මේ කරුණාවෙන් යුතුව. අපි කියන්නේ බ්‍රහ්මාති මාතා පිතරෝ. ඒ කියන්නේ මෙත්තා කරුණා මුදිත උපේක්ෂා කියනවා. ඒවා ඉතින් දරුවන්ට වගේම Tamanටත් ඒක කරගන්න. Tamanගේ මහත්යයට, Tamanගේ ගෙදරට අයට, ස්වාමි පුරුෂයාට තමට එතකොට ඒ ටික මේ ගුණ ධර්ම ටික තියෙනකොට කවුරුත් බැඳිලා එකට. අපි ඉතින් බලාපොරොත්තු වෙනව නේද මිනිස්සු තේරුම් අරගෙන තව තවත් ජීවිත හොර දෙයක් කරගන්න කියලා. අපි කොච්චර කියන්නේ නෙමෙයි තරම් පාසලෙන් පන්සලෙන් බණමඩියෙන් ඔක්කොම කරන්නේ හොඳ කට්ටියක් හැදෙන්න කියන එක නෙමෙයි. හොඳක් වේවනේ සිල්ලාට දෙනාට හොඳට තේරුම් ගන්නයි බාහදුරන්ට ඉතින් මේ අපි කතා කරනකොට වැදගත් දේවනේ අපි කතා කරත් ඒකද මාතෘකාවක් ගන්නෙ ඇත්තටම මේ නේද ඉතින් අපි මම ඇත්තටම බලාපොරොත්තු වෙන හැමදාම හොඳ දෙයක් සමාජයේ ප්‍රශ්නේ තියෙනවා චැලෙන්ජ් තියෙනවා. නමුත් ඒ ආසර අපි හොඳ විදිහට කොහොමද ඉස්සරහට තමයි ඒ කාලේ ඇත්තටම මම කිව්ව පොත්පත් බලලා පැත්තකට වෙලා ඉන්නෝ මේ ශබ්දව සුමනහල මට ඒ කාලෙත් මතකයි. කොහේ ගියාද ඉතින් වඩින්නේ මේ අපේ තාම්බර තමයි පොත්පතියක් තියෙනවා. ඒකයි. අදත් එහෙමනේ ඉතින් මේ ඔක්කොම බලාගෙන ආවුනේ පොත් ටික මං කිව්වා අයියෝ මෙන්න බන්තිගේ පොත් ටික වහලා නැහැ කියලා මං ගිහිල්ලා ඉතිරිද්දක් ගෙනල්ලා වහලා ඉතින් පොත් වල තමයි දාවදීම ආදරේ.
දැන් ඉස්කෝලේ ගියත් මම විවේක කාලේ අනිත් අය කල්ලි ගහගෙන ඉන්නේ පොතක් කරන්නත් අරගොල්ලෝ ඇවිල්ලා අහනවා අඬු විභාගයක් මොකද තියෙනවද ඒගොල්ලෝ හිතේ විභාගෙ වෙන්න විභාගයට ඕනේ. සූදානම් වෙනකොට තමයි විභාගෙ පොත් වෙන්න ඕනේ බලන්නේ නේද? කියලා. ඔව්.